යේසු පිහිටයි දේවාශිර්වාදයෙන් පිරුණු සුන්දර සබත් දවසක්. සුවය ප්‍රීතිය සමාදානයෙන් පිරුණු ලස්සන දවසකට ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අමිල වූ නාමයෙන් ඔබ සැමට ආසිරි. උතුම් වූ දවසක්. උසස් වූ දෙවියන් වහන්සේගේ උපත සමරන්නා වූ දවසක්. අපට නම් මේ උතුම් ගැලවීම ලැබපු දෙවියන් වහන්සේගේ කැඳවීම ලබා උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන හැම කෙනෙකුටම හැමදාම නත්තල්. නමුත් ලෝකයා දිනක් වෙන් කරමින් ඒ දෙසැම්බර් 25 සමරනවා. ඉතින් ඒ දවස අපි සමරනවද නැද්ද? ඉතින් ඒ දිනය කෙසේ වෙතත් ඒ නිවාඩු දවස අපි ප්‍රයෝජනයක් කරගෙන අපි ඒක සමරනවා. නමුත් එදාට විතරක් නෙමේ නත්තල්. අපට හැමදාමත් නත්තල්. මොකද උන්වහන්සේ ඉපදුනේ අප වෙනුවෙන් පූජා වෙන්න. උන්වහන්සේ ඉපදුනේම අප වෙනුවෙන් පූජා වෙලා ඒ ණය ගෙවන්න. ඉතින් ඒ උපතට වඩා අපි සමරිය යුත්තේ උන්වහන්සේ කුරුසපත් වුණා. අප වෙනුවෙන් දිවි පිදුවා. උන්වහන්සේ පූජා වුණා. නැවත නැගිටමින් ඒ මරණය පරාජය කරමින් සදාකාල ජීවනය දුන්නා. ඒ උතුම් ගැලවීම. ඉතින් අද දේව වචනය මෙනෙහි කරමු. උන්වහන්සේගේ මේ ලෝකයේම සමරන්නා වූ ඒක මොන රටක්ද මොන ජාතියක්ද මොන ආගමක්ද කියලා නැහැ. නත්තල කියන දේ මේ ලෝකේ 100ට මට හැඟෙන දේ 95%ක්ම ඔවුන් සමරනවා. සමහරු දන්නේ නැහැ මොකද්ද මේ නත්තල? කවුද මේ යේසුස් කියන්නේ? යේසුස් කියන නාමය දන්නවා. මේ උපත සමරන බව දන්නවා. නමුත් ඇයි ඉපදුනේ? එයා කවුද? එයාගේ විස්තර මොකුත් දන්නේ නැහැ. සමහර ක්‍රිස්තියානි අයත් දන්නේ නැහනේ. ඇහුවොත් කියන්නේ ඔව් මේ යේසුස් වහන්සේ ආවා ඉපදුනා නත්තලක් තියෙනවා. එයා කුරුසේ මැරුණා. ඔන්න ওই ටික තමයි. ওই ටික තමයි දන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ බයිබලය නම් ජීවනයේ වචනේ මෙනෙහි කරන ඒ දේව දරුවන් උන්වහන්සේගේ අඩිතාලම තුල යන්නා වූ අනපනත් යටතේ ජීවත් වෙන්නා වූ දරුවන් දන්නවා නත්තල කියන්නේ මොකද්ද? සැබෑ වූ උපත කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ සැබෑ උපත ගැන කතා කරමුද? අද දේව වචනේ මෙනෙහි කරමින් උන්වහන්සේට ඒ වචනය තුලින් ගෞරවයේ මහිමය දෙමු. නත්තලේ අර්ථ අන් අයට කියා දෙමු. නත්තල කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ දේව වචනේ තමයි අද දවසේ මම ගත්තේ ලූක් 2:10-11 මෙන්න මෙලෙස කියනවා. දේවදූතයා ඔහුන්ට කතා කොට බය නොවෙලා බලව මුළු සෙනඟට මහත් ප්‍රීතිය උපදවන යහපත් ආරංචිය නුඹලාට ගෙනෙමි. මක්නිසාද ස්වාමී ක්‍රිස්තුස් නම් ගැලවුන්කාරයෙක් නුඹලාට දාවිද්ගේ නුවර අද උපන්සේක. ආමෙන්. යාඥා කරමුද වචනය උදෙසා? ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ නාමය ගෞරවය වේවා. උසස් වූ සිංහාසනයේ වැඩ සිටින දෙවිඳුන්ගෙන් දෙවිඳුන් රජුන්ගෙන් රජුන් ඔබ වහන්සේමය. සුදු තුනේ මේ වචනය තුළින් පළමු කොට මට අසන සියලු දෙනාගේ ජීවිතවලට උන්වහන්සේ ඉපදුනේ ඇයි? උන්වහන්සේ ඉපදුනේ මොන හේතුවක් මතද? උන්වහන්සේගේ උපත කියන්නේ මොකද්ද? සැබෑ වූ උපත මොකද්ද? සැබෑ වූ නත්තල මොකද්ද? කියා දෙන්න ස්වාමිනේ. දෙමුහත් කඩුවක් මෙන් ඇටලේ මස්නාරු පසාරු කරගෙන වසින්නා වූ ඒ ජීවනයේ වචනය තුලින් නත්තලේ සැබෑ අරුත කියා දෙන්න. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අමිල වූ නාමයෙන් බාර කරමින් කැප කරනවා. ආමෙන්. ආමෙන්. හලෙලූයා. ජීවමාන දෙවියන් වහන්සේගේ වචනය එනම් මේ බැටළු පාලකයන් ඒ එඬේරන්ට පණිවිඩය දේවදූතයන් ගෙනත් දෙනවා. ඒ දේවදූතයන් මොනවද කියන්නේ? දේවදූතයා ඔහුන්ට කතා කොට බය නොවෙලා බය වෙන්න එපා. පළමු කොට මොනවද කියන්නේ? බය වෙන්න එපා. මොකද ඒගොල්ලන් දේවදූතයව දැක්කම බය වෙන්න එපා කියන.
ඒක විතරක් නෙමෙයි. මේ වචනයෙන් අපි අනිත් පැත්ත මේ පිටහස්තරෙන් දකින දේ නෙමෙයි. එළිදරව්වක් අපි ලබා ගන්න ඕනේ. උන්වහන්සේ කියනවා බය වෙන්න එපා. බයිබලය තුල මම දන්නා තරමින් 365 වතාවක්ම තියෙනවා කියලා කියනවා දේව ධර්ම ආචාර්යවරුන් කියනවා. ඔවුන් කියනවා 365 වතාවක්ම තියෙනවායි කියලා බය වෙන්න එපා කියලා. ඉතින් උන්වහන්සේගේ බලන්න මේ සුබ ආරංචිය උන් බැටළු පාලකයන්ට කාටද මේ අරන් යන්නේ? එඬේරන්ට පණිවිඩය යන්නේ. මොකද මේ බැටළුවන් පාලනය කරන්නේ එඬේරන්. ඉතින් ඔහුන්ට කියනවා බය වෙන්න එපා. උපන්නා කවුද උපන්නේ? මෙන්න මෙලෙස කියනවා. බය නොවෙලා බලව මුළු සෙනඟ මහත් ප්‍රීතිය උපදවන යහපත් ආරංචිය නුඹලාට ගෙනෙයි. මක් නිසාද ස්වාමී වූ ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් උපන්නේ. සුභ ආරංචිය මුළු ජනයා මේ ලෝකේ උස්ම ගන්න හැම මිනිසෙක්ම ඔවුන් මොන රටක මොන ආගමක් මොන භාෂාවක් කතා කරගෙන මොන පරිසරයක ජීවත් වෙනවද ඒ හැමෝටම ජීවන උස්ම දුන්නු දෙවියන් වහන්සේගේ සුභ ආරංචිය යහපත් ආරංචිය ගේනවා ඒ දේවදූතයන්. ඒ දේවදූතයන්ගේ ඒ ආරංචිය ඒ යුතුයකම අද අපට බාර දීලා තියෙනවා ඒ සුභ ආරංචිය ලෝකෙට ගෙනියන්න. මොකද්ද උපත? ගැලවුම්කාරයෙක් ඉපදිලා ඉන්නේ. මොකෙන්ද මේ ගැලවීම? පාපයෙන් සාපයෙන් අපව ගලවන්න. මේ ලෝකයේ තිබෙන වහල්කමෙන් ගලවන්න. අදටත් මිනිස්සු ධනවත් කියාගෙන උගත් කියාගෙන ඔවුන් හිතාගෙන ඉන්නවා ඔවුන් සඵල ජීවිතයක් ගත කරනවා ඔවුන් තමයි වාසනාවන්තය. ඇයි මේ ක්‍රිස්තියානි වන අපිත් හිතනවා අර බලන්න අර ඇලට ගැලවීම ලබලත් නැහැ. ඔවුන් කරන්නේත් වැරදි වැඩ. ඒ වුණාට ඔවුන් සඵලව ජීවත් වෙනවා. පිටස්තරෙන් බලලා හිතන්න එපා ඔවුන් ආශිර්වාදවන්තයි කියලා. නෑ. ඒව තුලින් මනින්න එපා. ඉතින් උන්වහන්සේ අපට මේ සුභාරංචිය තුලින් කියා දෙනවා. මේ උපත තුලින් මොකද මොන දේවල් තිබුණත් ඒ මිනිස්සු වහල් වෙලා ඉන්නේ. ඒ යක්ෂයාට වහල් වෙලා මේ ලෝකයේ දේවල් වලට වහල් වෙලා ඔවුන් ආත්මික දැස් අන්ධ වෙලා. ඉතින් ඔවුන් මේ తాවකාලික සුවය తాවකාලික මේ පොළවේ දේවල් ඔබ දන්නවා යේසුස් වහන්සේ දවස් 40ක් නිරාහාරව වනාන්තරයේ සිටියා. ඒ වනාන්තරයේ සිටින විට ඉන්පසු එනකොට සුදාත්මයන්න් වහන්සේ ඒ පරීක්ෂාවට ලක් කරන්න ඒ අවසර දෙනවා. ඊට පස්සේ යක්ෂයා එතෙන්ට එනවා. සාතන් ඇවිල්ලා කියනවා මේ ගල් රොටි කරලා කන්න කියලා. ඊට පස්සේ කියනවා මේ මාලිගාවෙන් නම් පනින්න පහලට කියලා. ඊට පස්සේ කියනවා මේ කන්දක් උඩට ගෙනලා මේ ඔක්කොම ඔබට දෙනවා මට වැන්දොත් කියලා. දැන් මේ යක්ෂයා ඔබට තේරෙනවද මේ යක්ෂයා හැම වෙලෙම බිම පොළවේ දේවල් තමයි අපට වුණත් එහෙම තමයි. මේ පොළවේ ආශාවල් පොළවේ තෘෂ්ණාව පොළවේ දේවල් තමයි පෙන්වන්නේ උසස් දේ පෙන්වන්නේ. ඉතින් තව දෙයක් මට කතා කරන්න ඕනේ ඒ එතන සිදුවීම තුල බලන්න යක්ෂයා දේව වචනේ පාවිච්චි කරනවා. ගීතාවලිය 91 පාවිච්චි කරනවා. ඒ දේව වචනේ අරගෙන යක්ෂයා කතා කරනවා. අන්න ඒ වාගේ අද වර්තමානය ඉන්නවා දේව දාශයෙන් කියාගත්තු හොර ගුරුවරු යක්ෂයා විසින් ඒ සභාවල් විනාශ කරන්න දේව දරුවන් මුලා කරන්න ඒ වචනය දේව වචනය ඉගෙනගෙන ඒ වචනය තුලින් මනුෂ්‍යව මුලා කරන්න බැටළු වෙස්ගත් වුරකයන් ඉන්නවා. ඉතින් උන්වහන්සේ කියනවා අවසාන කාලයේදී මේ වගේ අය ඉන්නවා. මම ක්‍රිස්තුස් කියාගෙන එන අය ඉන්නවා. ඉතින් මම දැන් කතා කරන්නේ අද උපත ගැන. නමුත් බයිබලයේ තුල උන්වහන්සේ මඟ පෙන්වනවා නම් අපි වචනේ කතා කරනකොට එක රාමුවකට අපි කොටු වෙන්නේ නැහැ. අපිට දෙවියන් වහන්සේ මඟ පෙන්වද්දී අපි ඒ දේවල් තුලින් කතා කරනවා. ඉතින් ඒක නිසා මම ඒ දේවලුත් ඔබට
අද දවසේ කතා කරා. ඒ වගේම මේ උපත මොකක්ද කියලා. මොකද මේ දෙසැම්බර් මාසයේ 25 වෙනිදා මුළු ලෝකෙම වැඩිම පිරිසක් සමරනවා නත්තල උන්වහන්සේගේ උපත. ඒ වගේම උන්වහන්සේගේ නාමය තමා අහසත් පොළොවත් මේ හැම තැනම උස් වූ නාමය. ඒ වගේම තමා මේ ලෝකේ බොහෝ මිනිස්සු උන්වහන්සේගේ නාමය විකුණම් කරනවා. ඔබ දන්නවා මේ ක්‍රිස්මස් එක දවසේ මම මේ දැන් මේ රෙකෝඩ් එක කරන ස්ථානයේ මේ නිවසේ වුණත් සැරසිලි ඔවුන් මේ නිවසේ හිමිකරුවන් සරසලා තියෙනවා. ඉතින් එයාලා වියදම් කරපු ඒ මුදල් ප්‍රමාණය මම දල වශයෙන් දන්නවා. ඔවුන් ලංකා මුදලින් ලක්ෂ 5කට 6කට වඩා වියදම් කරා ඒ ගස් ඒ සැරසිලි හැම දෙයකම. ඉතින් ඔවුන්ගේ ඒ නත්තල ඔවුන් සමරන්නේ ඔය ඒ නත්තල් ගහ නැත්තම් ඔය නත්තල් 100 කියන ඒවා මේ විදුලි බුබුලු මේ සැරසිලි ඒව තුලින් තමයි ඒගොල්ලන් නත්තල සමරන්නේ. ඒව නැත්තම් ඒගොල්ලන්ට නත්තල් නැහැ. සමහරුන්ට පාටි නැත්තම් නත්තල් නැහැ. සමහරුන්ට බෝතල් නැත්තම් නත්තල් නැහැ. සමහරුන්ට අලුත් ඇඳුම් නැත්තම් නත්තල් නැහැ. අපිට හැමදාම නත්තල්. මොකද උන්වහන්සේ අපේ උදෙසා ඉපදිලා අපි උදෙසා පූජා වෙලා අපිට ඒ ජය දීලා ඒ මාර්ගය සදාකාල ජීවනය දීලා ඉවරයි. උන්වහන්සේ ගවලෙනක පොඩි මේ මැටි රූපයක් වගේ නෑ. උන්වහන්සේ බැටළු ගාලක නෑ. උන්වහන්සේ කොහෙවත් කොටු වෙලා නෑ. උන්වහන්සේ රජුන්ගෙන් රජුන්. ඔබ දන්නවා යොහාන් උන්වහන්සේගේ ලයට හේතු වෙලා ළඟින්ම හිටපු ගෝලයෝ අනිත් ගෝලයෝ පවා මොනාරි ආන්න ඕන යොහාන්ට කියන්නේ. ඒ තරම් ළඟින් හිටපු ඒ ගෝලයා එලිදරව් පොත පත්මුන් දීපතේදී දර්ශනයෙන් උන්වහන්සේ ආත්මයෙන් පූර්ණ වෙලා ඔහුව ස්වර්ගය එනම් ඒ සියල්ල පෙන්නකොට ඒ එලිදරව් පොත සියල්ල දෙනකොට ඔහුව ආත්මයෙන් උන්වහන්සේ ඒ දර්ශනය පෙන්නනවා උන්වහන්සේ ගන්නවා. ඒ අවස්ථාවේදී යොහාන් කියනවා මම මල කඳක් වගේ වැටුණා කියලා. ඇයි අර ලයට හේතු වෙලා හිටපු මිනිස්සයා ජේසුස් වහන්සේ දැකලා මල කඳක් වගේ. ඔව්. උන්වහන්සේ ගවලෙනකවත් ඒ පොඩි බබෙක් වගේවත් නැත්තම් එදා හිටපු මේ පොළවේ මනුකයක් දරන් ඉන්නවා වගේවත් නෙමෙයි. උන්වහන්සේ ඉන්නේ රජුන්ගෙන් රජුන්. පියාණන් වහන්සේගේ දකුණු පසේ ඉඳගෙන ඉන්නේ. ඒ වගේම උන්වහන්සේ දෙස බලන්න බෑ. ඒ තරම් උන්වහන්සේ මහිමයෙන් පූර්ණ වූ දෙවි කෙනෙක්. ඉතින් අපි ඒවා සීමා කරලා ගවලෙනක් හදාගෙන මේ දවසේ විතරක් නෑ. ලෝකයට ඒක දිනයක් වෙන්න පුළුවන්. නමුත් බයිබලයේ වුණත් කොහෙවත් සඳහනක් වෙලා නෑ දෙසැම්බර් 25 තමයි උන්වහන්සේ ඉපදුනේ කියලා. ඒ මිනිස්සු ඒක සමරපු දෙන්න. ඉතින් ඒ නිවාඩු දවස අපි ප්‍රයෝජනයකට අරන් අපි බයිබලයේ කියවමු. ඒ දවස මෙනෙහි කරමු. උන්වහන්සේට ස්තුති කරමු. ඒ උපත සමරමු. ඒ උපත අපිට ක්‍රිස්තියානි වන අපට හැම මොහොතකම සපරන්න පුළුවන්. ඒ මොකද උන්වහන්සේ ඉපදුනා. උන්වහන්සේ මනුකයක් දරන් මේ ලෝකයට ආවා. උන්වහන්සේ අපි උදෙසා පූජා වුණා. අද උන්වහන්සේ අපට ඒ සුවය සතුට සමාදානය සදාකාල ජීවනයේ දීලා තියෙනවා. ඒ සුභාරංචිය අපිට ලෝකෙට කියන්න තියෙනවා. ඉතින් ඒ සුභාරංචිය තමයි එදා දේවදූතයන් අරන් ආවේ ඒ බැටළු පාලකයන්ට දුන්න. ඊට පස්සේ උන්වහන්සේ මෙන්න මෙතන සිදුවෙන්නක් තියෙනවා. මතෙව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ බලන්න උන්වහන්සේ ගැන කතා කරනවා. අන්ධකාරයේ හුන් සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. කවුද මේ අන්ධකාරයේ පාපේ හිටපු මිනිස්සු උන්වහන්සේ දේශනා කරනකොට ඒ වචන අහනකොට උන්වහන්සේගේ එළිදරව් ලබා ගන්නකොට උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගන්නකොට උන්වහන්සේගේ හාස්කම් දකිනකොට උන්වහන්සේ ඒ උතුම් ගැලවීම උන්වහන්සේ තුලින් එනකොට උන්වහන්සේ ඒ ලෝකේ මිනිස්සු ආලෝකය දැක්කා. ඔව් ආලෝකය අදට ඇවිල්ලා තියෙන්නේ. බොහෝ දෙනෙක් ඒ ආලෝකයට කැමති නැහැ. ඔබ දන්නවා විනිශ්චය යොහන් පොතේ කියනවා විනිශ්චය කියන්නේ මොකක්ද කියලා. විනිශ්චය කියන්නේ ආලෝකයේ ඇවිල්ලා තියෙද්දිත්
මිනිස්සුන් ඒ අන්ධකාරයෙන් ආලෝකයට එන්න කැමති නෑ. මොකද අන්ධකාරයෙන් මම මීට කලින් ආලෝකය ගැන කතා කරද්දී මේ බයිබල් පදය මේ සිදුවීම කතා කරා. මිනිස්සු ආලෝකයට එන්න කැමති නැත්තේ ආලෝකයට ආපුවාම මේ බයිබලය තුලින් මේ ජීවන වචනය අපිට කතා කරනවා අපේ වැරදි පෙන්වලා දෙනවා. අපි ඒ වැරදිලි පෙන්වලා දෙන්නේ දෙවියන් වහන්සේ උඹ වැරදි කියන්න නෙමෙයි. නුඹ වැරද්දක් තියෙනවා ඒක හරිගස්සගෙන යහපත් මාර්ගයට එන්නයි. උන්වහන්සේ කවදාවත් දොස් කියන්නේ කිසිම කෙනෙකුට උන්වහන්සේ චෝදනා කරේ නැහැ. ඔබ දන්නවා වෛශ්‍ය කාන්තාවක්ව ගෙනල්ලා මිනිසු ගල් ගහන්න ලෑස්ති මෝසෙස්ගේ ඒ විවස්ථාව අනුව නමුත් උන්වහන්සේ කියනවා මෙතන කවුරු හරි ඉන්නවා නම් වැරද්දක් නැති පළමු ගල ගහන්න කියලා. කවුරුත් ගහන්න. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මමත් නුඹ වර්ධකපත් කරන්න. නමුත් මින්මතුවට ඒ දේ කරන්න එපා. ඒ කියන්නේ හොද මඩේ දාන්න එපා. අන්න ඒ වගේ දෙයක් උන්වහන්සේ කියනවා. ඉතින් උන්වහන්සේ හැම වෙලෙම කියන්නේ ආලෝකයට එන්න. ඉතින් මේ මිනිස්සු දැක්ක ආලෝකය උන්වහන්සේ තුල. මොකද පාපයෙන් සාපයෙන් මිදීමක් නැතුව හිටපු ජනතාව. ඉතින් මේ උපත කියන්නේ මේක තමයි. උන්වහන්සේගේ උපතට වැඩිය අපි සමරන්න ඕනේ උන්වහන්සේගේ පූජාව, උන්වහන්සේගේ මරණය. ඒක තමයි අපේ ක්‍රිස්තියානි සභාවල් වල රාත්‍රී භෝජනයක් කියලා ගන්නෙ. සමහර සභාවල් වල සති 4ෙම ගන්නවා. සමහර සභාවල් වල මාසකට වරක් ගන්නවා. මේ මොන විදියට ගත්තත් උන්වහන්සේගේ මරණය, උන්වහන්සේගේ අලුත් ගිවිසුම, උන්වහන්සේ අප උදෙසා පූජාව ඒකයි සිහි කරන්නේ. ඒ මරණය ඒ තුලින් හැමදේම සිහිපත් වෙනවා. උන්වහන්සේ මනුකයක් අරන් අපි වෙනුවෙන් මේ ලෝකයට ඇවිල්ලා ඉපදුනා. අපි වෙනුවෙන් උන්වහන්සේ දුක් විඳා. අපි වෙනුවෙන් උන්වහන්සේ කුරුසේ ජීවිතේ පූජා කරා. තුන්වෙනි දවසේ ජීවමානව මරණය පරාජය කරමින් යක්ෂයාගේ හිස පොඩි කරමින් උන්වහන්සේ උත්ථාන වුණා. ඒ උත්ථාන වුණු දෙවියන් වහන්සේ තමයි අපේ දෙවියන් වහන්සේ. ඉතින් ඒක තමයි සුභාරංචිය. ඒක තමයි නත්තල. ඉතින් නත්තල කියන්නේ දවසකට සීමා වෙලා නැහැ. ගවලෙනකට සීමා වෙලා නැහැ. නත්තල් පප්පෙකුට සීමා වෙලා නැහැ. බලන්න මේ වෙළඳ මම ඉස්සල්ලා කිව්වා යේසුස් වහන්සේගේ මේ වෙළඳ භාණ්ඩයක් කරගෙන කියලා. උන්වහන්සේ විකුණන් කනවා ඒ ලෝකේ මිනිස්සු. ඔවුන් ව්‍යාපාරිකයෝ විවිධ දේවල් හදලා මේක. ඔබ දන්නවා නත්තල් 100. ওই නත්තල් 100ගේ පාට මම දන්න තරමින් ඔහුගේ ඇඳුම දුඹුරු පාටයි සහ මැද උඩ කෝට් එක දුඹුරු පාටයි සහ ඇතුළ කොළ පාට මට මතකේ හැටියට. නමුත් දැන් වෙළඳ ව්‍යාපාරයක් කළා. ඔබ දන්නවා ප්‍රසිද්ධ වූ බීම වර්ගයක් තියෙනවා. ඒගොල්ලන් ඒ වෙනුවෙන් ස්පොන්සර් කරලා ඒ පාටම වෙනස් කරලා දැන් ඒගොල්ලන් තමයි ඒ දේ කරගෙන යන්නේ. ඉතින් ඒ වගේ දැන් නත්තල් පප්පා රතු වෙලා. ඉතින් ඒ වගේ වෙළඳ භාණ්ඩයක් කරගෙන වෙළඳ මේ ලෝකයා යේසුස් වහන්සේව විකුණන් කනවා. ඒ වගේම දේව දාසයෝ කියාගත්තු ව්‍යාජ ගුරුවරු යේසුස් වහන්සේව විකුණන් කනවා. උන්වහන්සේව අපට ඕනේ උන්වහන්සේ තුලින් අපි ජීවත් වෙන්න. එනම් ඒ උතුම් ගැලවීම ලබා ගන්නට. නමුත් බොහෝ දෙනෙක් උන්වහන්සේ කියන්නේ කුරුසය රැගෙන මගේ නුඹේ කුරුසය රැගෙන වරෙන් කියලා. කුරුසය රැගෙන අපි කොහෙටද යන්නේ? නමුත් දැන් ඉන්න අය කුරුසයද රැගෙන යන්නේ නැහැ. උන්වහන්සේගෙන් යැපෙන්න ඇවිල්ලා තියෙන්නේ. උන්වහන්සේගේ මේ ජීවනයේ වචනය විකුණන් කනවා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ යක්ෂයා ඒ වචනය වැරදි දේවල් වලට පාවිච්චි කරනවා. මිනිසයන් මුලා කරන්න, වරදටපත් කරන්න, පාපයට වටන්න. ඒ වගේම දැන් ඉන්න බොහෝ මුදලාලිලා ඒ කියන්නේ පාස්ටර්ලා කියාගත්ත දේවදාසයෝ කියාගත්ත මුදලාලිලා බැටළු වෙස්ගත් වෘකයෝ රිංගගෙන සභාවල් විනාශ කරගෙන මේ වචනය විකුණන් කනවා. ඒ වචනය තුලින් යැපෙනවා. ඔහු දැන් උන්වහන්සේ කියනවා එක තරුණයෙක් එනකොට ඔහුට සියල්ල තියෙනවා. ඒ කියන්නේ ඔහුට කියනවා මේ දේවල් කරන්න කියලා. ඔහු කියනවා මම මේ විවස්ථාව අනුව ජීවත් වුණා කියලා. ඔව්. මොකද යේසුස් වහන්සේ ඉස්සර බොරු කියන්න බෑ. උන්වහන්සේ දන්නවා.
එහෙනම් උන්වහන්සේ කියනවා නෑ උඹගේ තව එක අඩුවක් තියෙනවා. උඹට තියෙන දේවල් ඔක්කොම දුප්පතුන්ට දීලා ඒවා විකුණලා නුඹ කුරුසය රැගෙන මාත් එක්ක. එතනදී ඔහු කැමති වුණේ නෑ. ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ ඒව ඔක්කොම මේ ලෝකයේ දේවල් අත්හැරලා එන්න කියලා. නමුත් වර්තමානව මොනවද කියන්නේ? සපලත්වයේ කියලා එකක් ගෙනල්ලා මුලා කරලා මිනිස්සුන්ව ඒ මිනිස්සුත් කැමති ආකර්ශනීය දේවල් කතා කරනවට හිනාව ජෝක් කරනවට මිනිස්සු කොමඩි ෂෝ එකක් වගේ පවත්වනවට ඒ වගේම ඔබ දන්නවා සමහර මම දකිනවා දේවදාසයෝ කැමරා 4-5 දාගෙන ගාඩ්ලා දාගෙන මිල අධික වාහන වලින් ඇවිල්ලා බහිනවා ඔවුන්ට වඳිනවා ඒක සූම් කරලා ගන්නවා ඔහු ඇවිල්ලා සුව කරනවලු සුව කරාට පස්සේ 10 පොලක මිනිස්සු එහි මෙහි වැටිලා ඒවා සූම් කර කර ඒ මිනිස්සුන්ව පෙන්නනවා කොයිතරම් විලි ලැජ්ජා නැති දෙයක්ද දෙවියන් වහන්සේ සුවයක් දුන්නා නම් ඒක තව කෙනෙකුට කියන්න එපා කියලා කියනවා මේ මොකද කරන්නේ සූම් කරලා ෆ්ලෑෂ් කරලා අරක පෙන්නනවා කතා කරනවා ඒ මිනිස්යාගේ ඒ පුද්ගලිකත්වයේ ඒ දේ ඔක්කොම ලෝකෙට පෙන්නලා ඒක විකුණලා ඒ සුවවීම ඒ ලෙඩේ එනල්තන් ඒ ඔබ දන්නවා එලිසා සුව කරලා යන්න කියනවා එතනින් 7 වරක් ගඟෙන් ගිලිලා යන්න කියනවා නමුත් ඔහුගේ ගෝලයා ගිහිල්ලා හොරෙන් පඳුර ගන්නවා ඔහුට කුෂ්ඨ රෝගය හැදෙනවා නේද ඉතින් මේගොල්ලන්ටත් අපි වචනේ මිනිස්සුන්ට සාප කරන්නවත් දුස් කියන්න බෑ නමුත් මේ වගේ පුද්ගලයන්ටත් මිනිස්සුන්ගේ රෝග සුව කරලා ඒවා සූම් කරලා ලෝකෙට පෙන්නලා මේ එක එක දේවල් කරලා හම්බු කරලා ඒවට පඳුරු ගන්නවා නම් දෙවියන් වහන්සේ දෙන සුවයට දෙවියන් වහන්සේ දෙන වචනය තුලින් ඔවුන් ජීවත් වෙනවා නම් ඔවුන්ට ලැබෙන දේ උන්වහන්සේ දන්නවා. අපි දන්නේ නැහැ. හරි. ඉතින් සැබෑ වූ අර්ථ මොකද්ද? අපි දෙවියන් වහන්සේ සමග දැන් යේසුස් වහන්සේ ඉපදුනා. උන්වහන්සේ ආවා. උන්වහන්සේ අප වෙනුවෙන් පූජා වුණා. උන්වහන්සේ ඒ සුභාරංචි ඒ උතුම් ගැලවීම අපේ ජීවන උස්මටත් වඩා ළඟින් ඉන්න සුදාත්මයන් වහන්සේ දීලා තියෙනවා. ඒ උපත අපිට හැමදාම නත්තල්. අපි ගැලවීම ලැබපු දවසේ ඉඳන් නත්තල්. කවදද? අපි මේ ලෝකේ දැන් උපන් දින සමරනවානේ. උපන් දින සමරනවා. දැන් මේ නත්තල කියන්නත් උපන් දිනයක් සැමරීමක්නේ. ඉතින් ඒක හරි. ඒක සැමරීම හොඳයි. ඒ වගේම අපේ ජීවිතවල අපේ උපන් දින සමරනවානේ. මම නම් කැමති අපි උපන් දින සමරනවා නම් මොන උපන් දිනේ දන්නවද සමරන්න ඕනේ? අපිට සුභාරංචිය ලැබිලා අපේ පව් කමා කරමින් අපි උන්වහන්සේ එකම ජීවමාන දෙවියන් වහන්සේ කියලා පිළිගෙන උන්වහන්සේ තුළට ඇතුල් වෙනවා නේද? බෞතිස්මය ගන්නවා පාපේ සියල්ල අතහැරලා උන්වහන්සේ තුළට එනවනේ. ඒ ගැලවීම ලබා ගන්නවනේ. අන්න එදා තමයි නියම උපත. ඒ කියන්නේ නැවත ඉපදීමක්. ඉංග්‍රීසියෙන් කියනවා born again කියලා නේද? අන්න ඒ වගේ නැවත ඉපදීමක්. මෙන්න මේ සිදුවීම ගැන නැවත ඉපදෙන්න පුළුවන්ද කියලා සමහර ප්‍රශ්නයක් ඇහුවොත් ඒ කියන්නේ ගැලවීම ගැන ජේසුස් වහන්සේ ගැන මේ ගැන නොදන්න කවුරු හරි මේක බලනවා නම් නැවත මිනිස්සුන්ට ඉපදෙන්න පුළුවන්ද කියලා මෙන්න මේ වගේ සිදුවීමක් වෙනවා. යේසුස් වහන්සේ ඉන්නකොට නිකොදෙමස් කියලා පුද්ගලයෙක් යේසුස් වහන්සේගෙන් ඇවිල්ලා මෙන්න මෙලෙස අහනවා. යේසුස් වහන්සේගෙන් අහනවා මෙන්න මෙහෙම. යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබෑවක් නුඹට කියමි යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දිව්‍යයන් වහන්සේගේ රාජ්‍යය දකින්නට නොහැකිය. ඔහුට කීසේක. නිකොදෙමස් උන්වහන්සේට කතා කොට මිනිසෙක් මහලුව සිටියේදී උපදින්නට පුළුවන් කොහොමද? දෙවෙනි වර මව් කුසට ඇතුල්ව උපදින්නට පුළුවන්දයි උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබෑවක් මෙන්න මේක පොඩ්ඩක් ඔබට උන්වහන්සේ මෙතනත් කියනවා සැබෑවක් මෙතනත් කියනවා දේව. ඒ කියන්නේ ඩබල් කන්ෆර්මේෂන්. උන්වහන්සේ කියනවා සැබෑවක් කියලා යම් තැනක කිව්වොත් ඒක ඒකාන්තයෙන් අය ස්ථිර කරනවා. ආයේකේ දෙවරක් නැහැ. දෙවියන් වහන්සේ වචනයක් කියනකොට මේ බයිබලයේ පුරාම උන්වහන්සේ වචනයක් කියලා තීරණයක් කියලා මේ පස්සේ ඒක කල්පනා කරන්න අනේ මම මේක
නෑ. උන්වහන්සේ කිව්වොත් ඒ වචනේ ඒකාන්තයි. ඉතින් මෙතන කියනවා සැබෑවක් නුඹට කියමි. සැබෑවක් නුඹට කියමි යමෙක් වතුරෙන්ද ආත්මයානන්ගෙන්ද නෝපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට බැරිය. මාංශයෙන් උපදින දේ මාංශයෙන් ආත්මයානන්ගෙන් උපදින දේ ආත්මයේ. ආමේන්. බලන්න. දැන් මේ පුද්ගලයා මේ නිකොදෙමස් කියන පුද්ගලයා ඇවිල්ලා යේසුස් වහන්සේගෙන් අහනවා මේ මම දේව රාජ්‍යය එනම් මේ උතුම් ගැලවීම සදාකාල ජීවනය ලබා ගන්න ස්වාමිනේ මම මොකද්ද කරන්න ඕනේ? එතකොට උන්වහන්සේ කියනවා නුඹ නැවත ඉපදෙන්න ඕනේ. කොහොමද නැවත ඉපදෙන්නේ? නුඹ ජලයෙන් සගින්නේ. කොහොමද? බවතිස්මය ගන්න ඕනේ. ඉතින් උන්වහන්සේ දේ කියලා දෙනවා. ඒ දේ කියලා දෙනවා. එතකොට යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා නෙමෙයි කරේ. ඊට පස්සේ උන්වහන්සේ උත්තාන වෙලා උන්වහන්සේ ස්වර්ගස්ත වුණාට පස්සේ උන්වහන්සේ කියනවා ලෝකේ හැමෝටම ගිහිල්ලා මේ ඔවුන්ව ගෝලයන් කරන්න ඔවුන් පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේගේ නාමෙන් බෞතිස්ම කරන්න සුද්ධාත්මයන් වහන්සේගේ ආලේප ලැබෙන්න මේ සියල්ලම උන්වහන්සේ කියලා දෙනවා. ඉතින් මෙතනදී උන්වහන්සේ මනුකයක් දරන් ඇවිත් උන්වහන්සේ ඉන්න අවස්ථාවේදී කියන්නේ නුඹ ජලයෙන් හෝ ගින්නෙන් නුඹ සුද්ධාත්මයෙන් නුඹ ඒ බෞතිස්මය ලබන්න ඕනේ කියලා. ඉතින් නැවත ඉපදීමක් අපට තියෙනවා. ඉතින් අපි මේ ක්‍රිස්තියානි වෙන හරියට ඒ දේ උගන්වන අය ඒක හරියට උගන්වනවා. සමහරු මේ රාත්‍රී භෝජනයේ පවා බෞතිස්ම ගත්තේ නැති අයටත් දෙනවා, පොඩි දරුවන්ටත් දෙනවා. කිසිම නෑ ඒක නිකන් බිස්කට් එකක්. මේට කලිමුත් මම කතා කරා. මේක හරි භයානක දෙයක්. කල්පනාවෙන් කරන්න ඕනේ. නිකන් ගන්නම් වාලේ ගන්න එපා. ඒ නිසා ඔබ බවතිස්මය ගන්නම ඕනේ. ගත්තම තමා ඔබ දෙවියන් වහන්සේ තුල උන්වහන්සේ එකම ගැලුම් කරුවාණන් කියලා පිළිගෙන ඔබ පව්කමා කරමින් ඔබ වරද ඒ ආඥාව කරමින් ඊට පස්සේ ඔබ බෞතිස්ම කරලා ඊට පස්සේ තමයි ඔබට ගන්න පුළුවන් මේ රාත්‍රී භෝජනය. සභාවල් වල දෙනවා. ඉතින් ඒගොල්ලන් හොයාලා බලන්නෙත් නෑ. අනික එහෙම ඒගොල්ලන්ට උමනාවකුත් නෑ දෙනවා. කවුරු හරි ඒ වුණාට ඒක නෙමෙයි හරි. මේක අලුත් කිව්සමක්. උන්වහන්සේව සීකරන මේක නිකම් බිස්කට් එකක්, රොටි කෑල්ලක්, පාන් කෑල්ලක්, බීම එකක් කියලා වීලුවට ගන්න එපා. ඉතින් උන්වහන්සේගේ මරණය සිහි කරන්න, උන්වහන්සේගේ උපත සිහි කරන්න, උන්වහන්සේ අපට නැවත ඉපදීමක් born again නැවත ඉපදීමක් දුන්නු ඒ උතුම් ඒ පූජාව සිහි කරන දේ ඉතින් පරිස්සමෙන් කරන්න ඕනේ. කරන්නම් වාලි කරන්න ඕනේ. ඉතින් උන්වහන්සේ ඔබ දන්නවා කොරින්ති පොතේ කියලා තියෙනවා තමන් ගැන තමන්ව විමසා තමන්ව මේ කියන්නේ අපි ගැන අපිනේ දන්නේ. ලෝකෙට මොන දේ කිව්වත් අපි ගැන අපි දන්නේ. දෙවියන් වහන්සේ දන්නවා අපි දන්නවා. ඉතින් ඒකයි කියන්නේ තමන්ම ඒ ගැන සෝදිස්සි කරලා බලලා මේක ගන්න කියලා. ඒ තරම් පරිස්සම් වෙන්න කියලා තියෙනවා. ඉතින් මේ තුලින් කියන්නේ නැවත අපි ඉපදෙන්න ඕනේ. ගැලවීම ලබන්න ඕනේ. බෞතිස්මය ලැබලා එතකොට මේ ඒ පන්ති කරන දේ ඒ දේ හරියට කියලා දෙන දේ ඔබ ගැලවීම නොලබ ඉන්නවා නම් ඔබට ඒ දේ ඔවුන් කියලා දෙයි. හොඳ සභාවකට ඒ කියන්නේ හොඳ සභාව කියන්නේ හරි තැන ඔබ ඉන්න තැන ඉන්න ඒ තැන ඔබගේ දේවදාසය තුල ඉන්න තැනින් තැන යන්න එපා. උන්වහන්සේ ඔබට දෙමව්පියෝ දීලා තියෙනවද? ඔබට සභාවක් දීලා තියෙනවද? ඒ උන්වහන්සේ දන්නවා දෙන්න ඕනේ දේ. ඉතින් අද මේ නත්තල කියන දේ සැබෑ අරුත නම් ඔබත් මාත් ගැලවීම නොලබපු හැම කෙනෙක්ම ඒ කියන්නේ අපි ගැලවීම ලබනකොට නැවත ඉපදීමක් ලැබුවා. ඒක තමයි බවතිස්මය අපගේ පරණ මනුෂ්‍යයා අමතක කරලා පරණ මනුෂ්‍යයා අමතක කරලා අලුත් ගැලවීමකට එනවා. ඉතින් නැවත ඉපදෙන්න ඕනේ කියන්නේ ඒක තමයි. උන්වහන්සේ මේ නිකොදෙමස්ට කිව්වා වගේ අද ගැලවීම නොලබපු ඔබට මා තුලින් කතා කරනවා තවත් දේශනාවල් වලින් තවත් දේව දාසයන් තුලින් ගුරුවරුන් තුලින් ඔබට ඒ සුභාරංචිය ලබා ගන්න පුළුවන්.
නත්තලේ අර්ථ නම් ඔබ නැවත ඉපදෙන්න ඕනේ. උන්වහන්සේ ඉපදුනා. නමුත් තාම උන්වහන්සේ ගවලෙනකවත් වෙන කොහෙවත් නැහැ. උන්වහන්සේ රජුන්ගෙන් රජුන් හැටියට ඉන්නවා. උන්වහන්සේ නැවත අපව ගෙන යන්න එනවා. ඒ නිසා ඔබ ඉපදෙන්න උන්වහන්සේ තුල. ඔබ යේසුස් තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පියාණන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ සුදාත්මයන්න් වහන්සේගේ නාමයෙන් බෞතිස්මා අරන් ඒ ගැලවීම තුල ගමන් කරන්න. ඒක තමා සැබෑ වූ නත්තල. ඒක තමා සැබෑ වූ උපන්දිනේ. ඒක තමා සැබෑ වූ ඒ දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ උපත කියන්නේ. උන්වහන්සේත් එක්ක අපි ඉපදෙන්න ඕනේ. උන්වහන්සේ හැමදේම කරලා ගියේ, කරලා පෙන්නුවේ අපිට පෙර සලකුණක් හැටියට, පෙර දෙයක් හැටියට, උදාහරණයක් හැටියට. ඒක අපි මේ මාර්ගය අපිට ගණන් ගන්න ඕනේ. මොකද උන්වහන්සේ කිව්වා මම ලෝකේ ජයගත්තා. මම මේ හැමදේම පරාජය කරලා ජයගත්තා. මරණයත් පරාජය කරා. ඒ ජයග්‍රහණය, ඒ නාමය, ඒ රුධිරය, ඒ පූජාව නුඹලාටත් දීලා තියෙනවා. ඒ බලයේ සුදාත්මය දීලා තියෙනවා මේ සියල්ල ජය ගන්න. ඉතින් නත්තලේ අර්ථ කියන්නේ අපි උන්වහන්සේ තුල නැවත ඉපදෙන්න ඕනේ. එහෙනම් යේසුස් සමග අපි නැවත ඉපදිච්ච නැති, ඒ කියන්නේ ගැලවීම නොලබපු අය නැවත ගැලවීම ලබන්න. ඉතින් අපි අද මේ සමරන මේ 25 වෙනිදාට කොටු වෙච්ච, ගවලෙනකට කොටු වෙච්ච ඒ උපත සෑමදාම අපිට සමරන්න පුළුවන්. ඒ මොකද දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපිට හැමදාම නත්තල් උන්වහන්සේ අපට උතුම් ගැලවීම දීලා තියෙනවා. ඒක තමයි ඒ සුභාරංචිය. ඔබටත් කියන්න තියෙන්නේ. ගැලවීම ලබන නැත්නම් යේසුස් වහන්සේ කවුද කියලා හරියට දැනගන්න එන්න යේසුස් වෙතට. යේසුස් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න සදාකාල ජීවනය ලබනවා. මේ කාලේ සිදුවෙන සිදුවිලි තුළින් අපට උන්වහන්සේ කිව්වා අවසාන කාලයේදී මෙවැනි දේවල් සිදු වෙනවා කියලා. ඒ තුලින් නුඹලා ඒවා දැකලා කැළඹෙන්න එපා, බය වෙන්න එපා. නමුත් සූදානම් වෙන්න කියලා තියෙනවා. ඉතින් අපි සූදානම් වෙමින් අන් අය සූදානම් කරන්න තමයි මේ සුභාරංචිය ලෝක වටේ කියන්නේ. එදා දේවදූතයෝ අපිට සුභාරංචියක් ආවා, ගැලවුම්කාරයෙක් ඉපදුනා කියලා. අපි අද ඔබට කියනවා ගැලවුම්කාරයෙක් ඉන්නවා. ඔබගේ පාපයට, සාපයට අද කඳුලෙන් ඇති. අද ඔබ තනි වෙලා ඇති. පවුලෙන් වෙන් වෙලා ඇති. පවුලේ අය ඔබව වෙන් කරලා ඇති. ඔබට වංචා කරලා ඇති. ඔබ ආදරෙන් පැරදිලා ඇති. අද කියා ගන්න බැරි ලෙඩක් ඇති. ගෙවා ගන්න බැරි ණයක් ඇති. අසරණ වෙලා ඇති. මේ ජීවිතේ මොකටද මට මැරෙන්න හිතනවා කියලා හිතී. නෑ. මේ ජීවිතේ දුකක් නෑ. කවුරු හරි කියන්න පුළුවන් අනේ මේක දුකයි, මේක මේම නෙමෙයි, තවත් දවස වෙනත් ආත්මයක තමයි අපි සැප විඳින්නේ. නෑ. එක ආත්මයයි මේ ජීවිතේ විතරයි. ඒ නිසා මේ ඔබ ඉපදුනේ මේ දුක් විඳින්න නෙමෙයි. එහෙම ඉපදෙන්න ඕනේ නෑනේ. ඔබට මේ ලෝකෙත් උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඒ වගේම සදාකාල ජීවනයක් දෙනවා. ඒක නිසා තමයි උන්වහන්සේ ඉපදුනේ. ඒකයි නත්තලේ අර්ථ. ඒකයි ඒ උපතේ අර්ථ. ඒ උපතට වඩා ඔබ උන්වහන්සේගේ පූජාවත්, ඒ මරණයත්, නැවත නැගිටීමත්, අපට දුන්න උතුම් ගැලවීමත් සිහි කරන්න ඔබටත් ආරාධනා කරනවා. එන්න ජේසුස් වෙතට. ජේසුස් ජීවමානයි. ඔබට සුවය, සතර සමාදානය, ප්‍රීතිය සදාකාල දෙනවා. උන්වහන්සේ තුල දුක නැහැ, වේදනාව නැහැ. නමුත් ඒ මාර්ගය පොඩ්ඩක් කටුකයි. මොකද යක්ෂ මේ ලෝකේ නපුරු දේවල් නේ තියෙන්නේ. ඉතින් යනකොට අරහෙන් මේ බාධාවල් එනවා. මොන දේ වුණත් ජය ගන්න උන්වහන්සේ අපගේ ජීවන උසමටත් වඩා ළඟින් ඉන්නවා. ඉතින් යාඥා කරමු මේ වචනේ උදෙසා අද දවසේ නත්තලේ අරුත නම් ඔබ හොඳට තේරුම් ගන්න. මේ පේන දේවල් නෙමෙයි. උන්වහන්සේ ඉපදුනේ අප වෙනුවෙන්. උන්වහන්සේ කුරුසපත් වුණේ අප වෙනුවෙන්. උන්වහන්සේ ණය ගෙව්වේ, රුධිරය ගෙව්වේ අප වෙනුවෙන්. උන්වහන්සේ ජීවමාන එකම දෙවියන් වහන්සේ. උන්වහන්සේ ගවලෙන්නේ නැහැ. උන්වහන්සේ සැබෑ වූ දෙවියන් වහන්සේ, ස්වර්ග බලධාරී සියල්ල මැව්වා වූ ජීවමාන දෙවියන් වහන්සේ. උන්වහන්සේ නැතුව කිසිම දෙයක් හදලා නැහැ. උන්වහන්සේ තමයි වාක්‍යයන්ෝ මේ ලෝකේ සියල්ල පාවෙලා යන්න පුළුවන්. නමුත් උන්වහන්සේ නැති වෙන්නේ නැහැ. උන්වහන්සේ තමයි ප්‍රේමය. උන්වහන්සේ තමයි වචනේ. ජීවමාන දෙවියන් වහන්සේ මේ වචනේ නිසා ස්තුති කරනවා. අද දවසේ ස්වාමිනේ නත්තලේ සැබෑ අරුත අන් අයත් එක්ක බෙදා ගන්න දුන්නු කරුණාව නිසා ස්තුති. ස්වාමිනේ ඔබ වහන්සේ මා තුලින් කතා කරාට වඩා ඔවුන්ගේ හදවත් වලට සැබෑ වූ ඔබ ඉපදුනේ මේ ලෝකේ මනුකයක් දරන් ආවේ ඇයි? අප වෙනුවෙන් පූජා වෙලා මේ සියල්ල දුන්නේ ඇයි?
ඔබ ඊතරම් ප්‍රේම කරන්නේ ඇයි කියලා ඔවුන්ටත් කියා දෙන්න. අපට දුන්න මේ උතුම් ගැලවීම අන් අයටත් දෙනු මැනව ස්වාමිනේ. නත්තලේ ඒ සුභාරංචිය අප ප්‍රකාශ කරන්න තවත් ප්‍රඥාව එළිදරව් මඟ පෙන්වීම දෙන්න. සියල්ල ඔබට බාර කරමින් කැප කරන්නේ අප වෙනුවෙන් දිවි පුදා දින තුනින් උත්ථාන වී එදාමෙන් අදත් පුදුම දේ කරන ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අමිලව අතිසුද්ධ බලවන්ත නාමයෙන්. ආමෙන්. ආමෙන්. ජීවමාන දෙවියන් වහන්සේ එනම් මේ ලෝකේ මැව්වා වූ මේ සියල්ලා වූ සමරන්නා වූ ඒ උසස් වූ නාමයේ තිබෙන්නා වූ සදාකාල ජීවනයේ එකම මැවිලි කරුවාණන් ලොව මැව් දෙවියන් වහන්සේ ඔබව කැඳවනවා එන්න යේසුස් වෙතට. යේසු ජීවමානයි. ඔබට අවශ්‍ය සුවය, සතුට, සමාදානයේ ප්‍රීතිය සදාකාල ජීවනයේ උන්වහන්සේ තුල තියෙනවා. යේසු ජීවමානයි. එන්න යේසුස් වෙතට. යේසු පිටයි.